අම්මා කෙනෙක් කියන්නේ ගොඩක් කැපකිරීම කරන කෙනෙක්. ඉතින් මේ ලෝකේ කවුරුනොත් අම්මා කෙනෙක් මන් නිසා සතුටු වෙනවා නම් මං හිතනවා ඒක ගොඩක් ලොකු දෙයක්. මේක අම්මට මේ ලියුමේදී තව විදිහකින් බලද්දී තව අම්මා කෙනෙක්ට මේකේ උදව්වක් වෙනවා. ඒක ඇත්තටම මං දකිද්දී මං අර ලොකු සතුටක් වෙනවා. තව අම්මා කෙනෙක්ට මං උදව්වක් කරා විදිහට. මගේ අම්මා සතුට වෙනවා වගේම මේ කරන දෙයින් තව අම්මා කෙනෙක්ගේ තව අම්මලා ගොඩක් රැසකගේ ජීවිතයට සපෝට් එකක් වෙනවා. ඇත්තට මේ ගැන ගොඩක් සතුටුයි. මං හිතන්නේ මගේ අම්මා වගේම හැම අම්මා කෙනෙක්ගේම මව්ගුණ එක සමානයි. ඒකෙන් අම්මට උදව් කරනවා වගේම තව අම්මා කෙනෙකුට උදව් කරන එක මං හිතනවා උතුම් දෙයක් කියලා. මේ ප්‍රෝග්‍රෑම් ගැන ඇත්තටම සතුටුයි. අම්මලා කියන්නේ ළමයි නැතුව ඉන්න අම්මලා ඉන්නවා. ඒ කියන්නේ ජීවිතුන් අතර නැති ළමයි හැම ඉන්න අම්මලා ඉන්නවා. ඉතින් අම්මා කෙනෙක් වෙනුවෙන් තව දෙයක් කරන්න හම්බුනේ ගැන ගොඩක් සතුටුයි මට ඇත්තටම. මට ලැබුණ හොඳම තෑග්ග. ඇත්තටම අම්මා ගැන එක වචනෙන් කියන්නම් බෑ. ආදරේ ඉතින් මට කියන්න තියෙන ඉතින් වචනෙන් කියන්න බෑ. ඉතින් ඒ ආදරේ පෙන්නලාම තමයි කරන්නේ. මට දැනෙන විදිහට මේ ලෝකේ හොඳම අම්මා ඉන්නේ මට. අම්මා කියන්නේ මගේ මුළු ලෝකෙම. මට අම්මා ගැන කියන්න තියෙන අම්මා හරිම හොඳයි. මං අම්මට ගොඩක් ආදරේ. අපේ ජෙනරේෂන් එකේ සාමාන්‍යයෙන් ලියුම් දෙන එක දැන් එච්චර වෙන්නේ නැහැනේ. අනිත් එක සාමාන්‍යයෙන් අම්මට ඉමෝෂනලි අපිට ඒක මූණ බලාගෙන කියන්න බෑ. ඒ හින්දා මේ විදිහට ලියුමක් ලියලා දෙන එක ගොඩක් හොඳ දෙයක් විදිහට දකිනවා මම. ඇත්තටම මම මේ වගේ එකක් කවදාකවත් ලියලා නැහැ. සතුටුයි ඉතින් අම්මට මේ වගේ එකක් හිතේ තියෙන එක කියන්න තමයි හිතේ මෙහෙම කියන ලැබීම ඇත්තටම සතුට වෙනවා. අම්මා ගැන අපි මොනවද හිතන්නේ කියන එක චූටි අකුරු ටිකකින් අම්මට එකම එක දවසක් වෙන් කරලා තියෙන ඒ දවස වෙනුවෙන් යවන්න තියෙන එක ඇත්තටම ග්‍රේට්. ගොඩක් හොඳ වැඩක්. නූතන තාක්ෂණයත් එක්ක යවන දේවල් ඒක හැංගෙන්නේ නැහැ. හැංගීම්බර නැහැ. නමුත් ලියලා යවන එකෙන් අපිට ඒක ලොකු හැංගීම්බර දෙයක් වෙනවා. මම එහෙම කවදාවත් අම්මට ලියලා එහෙම යවලා නැහැ. සතුටුයි. ඒ කියන්නේ මේ වගේ දෙයක් මෙහෙම මදර්ස් ඩේ එක වෙනුවෙන් කරන්න පුළුවන් වුණ එක ගැන බර්ත්ඩේ එකට විශ් කරනවා කාඩ් එකක් දීලා මෙහෙම දෙයක් කරලා නැහැ. ඒ ගැන සතුටුයි. මං හිතනවා මගේ අම්මට ගොඩක් සතුට හිතයි කියලා. මොකද ගොඩක් වෙලාවට අපි දෙන්නට එකට ගත කරන් තියෙන කාලය අඩුයි. එයාට මං හිතන්නේ ගොඩක් සතුට හිතයි. මෙහෙම ලියුමක් එයාට දකින්න ලැබුණොත් මං ලියන එක. ඇත්තට මේ අම්මා මේක ඕපන් කරලා බලද්දි නම් ඉතින් මං එක්ක ගෙදර ඉඳී නැත්තම් ක්ලාස් එකකින් ඉඳී සතුටු වෙයි අම්මා. හැබැයි හිනත් ඇයි ටිකක් පොඩ්ඩක් ලියලා තිනේවා දකිද්දි ඇත්තට මං ඒක හිතේ තියෙන එකම තමයි අම්මට මං ලිව්වේ. මම මේ මගේ ආදරේ අම්මා වෙනුවෙන් අකුරු කරලා යවන එක අම්මා බලද්දී මොන වගේ සතුටක් ඇති වේද කියලා ඇත්තටම මට ඉමේජ් එකක් නැවෙනවා. ඒක කොහොම සතුටක්ද කියලා මට කියා ගන්න බෑ. ඇත්තටම ආසයි මම හොරෙන් හැංගිලා ඉඳගෙන එයාගේ සතුට කොහොමද එයා විඳින්නේ කියන එක බලාගෙන ඉන්න. අම්මට ගොඩක් සතුටුයි. මොකද මම ගොඩක් වෙලාවට අම්මට ෆෝන් එකෙන් නෙමෙයි ගොඩක් වෙලාවට ලියලා යවල මේවල જાති තියෙනවා. ඉතින් මව්වන්ගේ දිනේත් එයාගෙන ලියලා යවපුවම එයා ගොඩක් සතුටු වෙයි. මේක බලපුවාම අම්මා සතුටු වෙයි. ඒ වගේම තමයි බණි මේක මම ලියලා තියෙනවා කරපු බොරුවක් ගැන. ඒකින්ද බණි වුණාට අම්මා ගොඩක් සතුටු වෙයි. මට අම්මට කියන්න තියෙන්නේ මම අම්මට ගොඩක් ආදරේ ඇත්තටම. ඒක කියන්න සමහරක් වෙලාවට අමාරුයි. ඒ වුණාට ඇත්තටම හිතේ තියෙන එක සහ මං හිතනවා මං මගේ අම්මව හොඳට බලා ගන්නවා. අම්මා මේක වීඩියෝ එක බලද්දි නම් පොඩ්ඩක් කිනායයි ඉතින්. හැබැයි ඉතින් සතුටු වෙයි ඉතින් මේ වගේ දෙයක් කරන එක ගැන. හිතේ තියෙන එක මෙහෙම කියන්න ලැබුණ එක ඇත්තටම සතුටු වෙනවා. thank you ෂෙයාර් කරත් ආදරේ අම්මා. මගේ අම්මේ මම ඔයාලට ගොඩාක් ආදරේ. මට මේ ලෝකෙන් ලැබුණු හොඳම තෑග්ග ඔයයි මගේ අම්මේ. ඇත්තටම මව ගුණ සලකන්න වෙනම දවසක් ඕනේ නැහැ. මම ඒ වුණාට මේ අවස්ථාව කරගන්නවා මගේ අම්මට ගොඩාක් ආදරේ කියලා කියන්න. අම්මා මේ වීඩියෝ එක දකිනවා මට අම්මට කියන්න තියෙන මං අම්මට ගොඩක් ආදරේ. මේ ලෝකේ ඉන්න හොඳම අම්මා ඔයා.